හිතන නිලියක් මම තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ. ඒක කොහමද IVS එකේ ප්ලේ වෙනවා. දිනිති වල්ගමගේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කාලෙන් කාලෙට ඇය හැම පැත්තෙම ප්‍රවෘත්ති මවනවා. ඒ නිසාම ඇය ගැන සමාජ මාධ්‍ය හරහා බලාගෙන ඉන්න විශේෂ පිරිසකුත් ඉන්නවා. කොහොම වුණත් ඔන්න ඇය තරඟකාර විෂයකාර තරුණියක්, කලාකාරිනියක් වගේම ඇගේ දෙමව්පියන්ට ආදරණීය දියණියක් බව නම් සැක නැහැ. ඒ අතරේ ඇගේ සහ ඇගේ පියා අතර ඇති බැඳීම හරිම අපූරුයි. ඉතින් තමන්ගේ ආදරණීය පියාගේ ජන්මදිනය වෙනුවෙන් ඔන්න ඊයේ කාලෙකට පස්සේ ටිකක් වෙනස් විදිහේ කතාවක් ඇගේ මුහුණු පොතට එක් කරලා තිබුණා. අන්න ඒ කතාව ගැන බොහෝ දෙනෙක්ගේ අවධානය ලක් වෙලා තිබුණා. ඒක නිසා තමයි මේ වීඩියෝ එකෙන් අපි ඒ සටහන ගැන චුට්ටක් කතා කරන්න කියලා හිතුවේ. ඉතින් සටහන ගැන පොඩ්ඩක් අපි ආලෙමුකෝ. අපේ ගෙදර වාසනාවන්ත එකම එකා මම නහයට අහන්නේ නැති කොල්ලෝ 1000කට 2000කට ලෝගොප නැතුව අතපුරවලා ගුටි දීපු වල්ගමගේ සර්ගෙන් එක ගුටියක් කාපු නැති එකම එකා මම. ඇයි මට ගැහුවේ නැත්තේ කියලා ආපු හැම වෙලාවකම එයා කිව්වේ ඔයා දිහා වැරදියට ඇක් කරලා බලන එකෙක්ගේ S2 ගලවන්න හිතෙද්දි මම ඔයාට අත ඉස්සුවොත් මට මගේ අත කපා ගන්න හිතේ මගේ පුතේ. දුවෙක් ඉන්න ඕනම තාත්තා කෙනෙක්ට දෙන්න තියෙන උත්තරේ ඕක තමයි. සුබ උපන්දිනයක් තාත්තා. ඊට පස්සේ මීට වල්ගමස්තරගේ දුව. ඒ කියන්නේ එයාම තමයි මේ සටහන දාලා තියෙන්නේ. ඒකටත් එක්ක අම්මගෙන් නම් කාලැති ඕන තරම් අතට අහුවෙන ඕනම දෙයක් ආයුධයක් කරගන්න පුළුවන් අපූර්ව බලයක් අපේ අම්මා ගාව තියෙනවා. ඉලක්කයට පහර දීම කියලා ගේම් එකක් තිබුණොත් නම් අපේ අම්මගේ ටාගට් එක වරදින එකක් නෑ. ඉතින් ඔහොම තමයි මේ කතාව තියෙන්නේ. ඇත්තටම ඒක ලස්සන සටහනක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ. ඒක කොහමද IVS එකේ ප්ලේ වෙනවා.